හොඳට අහගන්න මේකේ බල ටික ලකුණු කරන විදිහ ඉතාම පරිස්සමෙන් අහගන්න. ඔයාට ආනත් තලයක වස්තුවක් දීලා තිබ්බොත් දැන් මේක රළු තලයක් නිසා ඝර්ෂණ බලය තියෙන්න ඕන. ඊළඟට බර තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. ওই බල තුන තමයි තියෙන්නේ. එතකොට දැන් මේකේ කතන්දර දෙකක් වෙනවා. මේක සමතුලිතතාවය කියලා කිව්වොත් දැන් මේ ගාන අදාළ කරගන්න එපා. මේ ගානේ අහලා තියෙන සරල දෙයක් මම ඊට වඩා දෙයක් මේක කතා කරනවා. අපි හිතමු මේක සමතුලිතතාවයේ තියෙනවා කියලා. මෙයාගේ සමතුලිතතාවය කිව්වොත් කාරණා කීපයක් අදහස් කරනවා. එකක් තමයි ඝර්ෂණ බලයෙන් එන නිසා මේක ලිස්සන්නේ නැහැ කියන එක. රයිට්? සමතුලිතතාවය තියෙනවා කියන්නේ ඝර්ෂණ බලය සම්බන්ධව එක සම්බන්ධතාවයක් එන්න ඕන. ඝර්ෂණය සම්බන්ධව. අනිත් එක මේක පෙරලෙන්නේ නැති වෙන්න ඕන. ඔන්න ඔය දෙක හොඳට තේරුම් ගන්න. සමහරවිට කෙලින්ම ගන්න කියනවා පෙරලෙන්නේ නැති වෙන්න ඕන කියලා. එහෙම නැත්නම් සමතුලිතතාවය කියලා තිබ්බොත් ඒ අවශ්‍යතාවයත් එන්න ඕන. හරිද? දැන් මේක පල්ලෙහාට ලිස්සලෙන්න පුළුවන් වගේම අපි හිතමු ඝර්ෂණය නිසා ලිස්සන්නේ නැහැ කියලා. හැබැයි නිකන් හරි මේක පෙරලෙන්න පුළුවන් මේ පැත්තට. මෙයා මෙහෙම ඇලවෙලානේ තියෙන්නේ. ඒක ගොඩක් ඇලවුනොත් එහෙම පෙරලෙනවනේ. ඒතකොට පෙල්ලි පෙල්ලි ගියොත් මේත් සමතුලිත නැති වෙනවනේ. මේක උඩට පෙල්ලෙන්නේ නැහැ නේ කොහොමද පෙල්ලෙනවා පල්ලෙහාට බෑ පෙල්ලෙන්නේ. එහෙනම් මෙන්න මේ අවශ්‍යතාව දෙක ගානදී හදා ගන්න ඕන. ඝර්ෂණයේ අවශ්‍යතාවය සමතුලිත වෙන්න නම් mu විශාල හෝ සමානයි f බෙදීම r වෙන්න ඕන. ඝර්ෂණයේ අවශ්‍යතාවය මේක. එතකොට සීමාකාරී සමතුලිතතාවය නම් සමාන දානවා. එහෙම නැත්නම් mu විශාල දානවා. නිකන් සමතුලිතතාවය නම් mu විශාල විතරයි. සමාන ලකුණ ඕනේ නැහැ. හරි. එහෙනම් ওই විදිහට තමයි ඝර්ෂණයේදී හදන්නේ. නොපෙරලෙන්න නම් මේ වස්තුවට පල්ලෙහාට සංප්‍රයුක්ත ගුණයක් නැති වෙන්න ඕන. පල්ලෙහාට සංප්‍රයුක්ත ගුණයක් නැති වෙන්න ඕන. ගුණයක් තිබ්බට කමන්නේ ඒකත් එක්ක බැලන්ස් වෙන අනිත් පැත්තට ගුණයක් තියෙනවා නම්. එහෙම නැත්නම් සංප්‍රයුක්ත ගුණය වම් මත පැත්තට වුණොත් මේක පෙල්ලි පෙල්ලි යනවා. එහෙනම් ඔය අවශ්‍යතාව දෙක නැති වෙන්න ඕන. හොඳට බලන්න ඕන ඔය අවශ්‍යතාව දෙක. right දැන් මේකේ හල් තියන්නේ ඇද නොවැටෙන එක නේද? එහෙනම් මේකේ ඇද නොවැටෙන එක කිව්වොත් ඒ කියන්නේ මේ නොපෙරලෙන්න අවශ්‍යතාවය. ඒතර මේකේ හල් තියන්නේ ඒක විතරයි. නමුත් අපි දෙකම හදමු. right එහෙනම් මේ වගේ ගණන් හදද්දී ඔයා බලය ලකුණු කරනකොට මෙන්න මෙහෙම දෙයක් කරන්න. දැන් මෙයාගේ බර සිරස්ස පල්ලෙහාට එනවනේ g ගේ ගුරුත්ව කේන්ද්‍රය. ඊට අමතරව මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනවනේ. අභිලම්බ ප්‍රතික්‍රියාව මේ පෘෂ්ඨයේ ස්පර්ශ වෙන ඕනම තැනකින් දාගන්න පුළුවන්. ගණන් හදන්න ලේසි වෙන්න අභිලම්බ ප්‍රතික්‍රියාව මෙන්න මේ අගම ලක්ෂයෙන් දාගන්න. right සාමාන්‍යයෙන් ගණන් හදන්න ලේසි වෙන්න අභිලම්බ ප්‍රතික්‍රියාව මෙහෙන් අරින් මෙහෙන් දාන්න නැතුව අගම ලක්ෂයෙන් දාගන්න. මේ පෙරලෙන්න යන අගම ලක්ෂය. ඝර්ෂණ බලය නම් මේක දිගේ තියෙන නිසා ඕනම තැනකින් කොහෙ දැම්මත් එකයි. නමුත් ඒකත් මෙතනින් යනවා කියලා හිතමුකෝ. ඒක දිගටම තමයි යන්නේ. හරිද? ඔන්න ඔහම දාගන්න. දැන් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවනේ පල්ලෙහාට. right මම මේක ගාන හදලා ලේසියෙන් තව චුට්ටක් මෙහෙට ගන්න. එහෙනම් මෙයාගේ බර මෙන්න මෙහෙමනේ තියෙන්නේ. right මෙන්න මේක ඉතාම වැදගත්. දැන් හිතන්න මෙන්න මේ දුර මේ චූටි දුර මම ගන්නවා සිම්පල් d කියලා. දැන් මොකද වෙන්නේ මේක පෙරලෙන්න නොපෙරලෙන්න අවශ්‍යතාවය වෙන්නේ දැන් වස්තුවේ මෙච්චරයි බල තියෙන්නේ. එතකොට මම d ලක්ෂය වටා ගුණයක් ගත්තා කියන්නකෝ. d ලක්ෂය වටා ගුණයක් ගන්නකොට මේ දෙන්නගෙන් ගුණ එන්නේ නැහැ. w ගෙන් මෙහෙට ගුණයක් තියෙන්නේ. හැබැයි මෙහෙට සංප්‍රයුක්ත ගුණය තිබ්බා කියලා මේක පෙල්ලි පෙල්ලි උඩට යන්නේ නැහැ නේ කවදාවත්. නේ? එහෙම නිකන් උඩට යන්නේ නැහැ නේ මෙහෙට තිබ්බා කියලා. ඒ නිසා මේ පැත්තට ගුණේ තියෙන එක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකට ආනත්තල ඉන්නව ඒක බැලන්ස් කරන්න. මෙහින් මේ පැත්තට ගුණේ දෙනකොට ඒක බැලන්ස් කරන්න ආනත්තල ඉන්නවා. ආනත්තල උඩට යන්නේ නැහැ. හැබැයි නිකන් හරි මේ W බලය මේ ලක්ෂයට මෙහෙන් ක්‍රියාත්මක වුණා නම් හිතන්න ගුරු මාසයක්. එතකොට මේ බලය මේ පැත්තෙන් තිබ්බ කියලා අවුලක් නැහැ. හැබැයි නිකන් හරි ගුරුත්ව කේන්ද්‍රය මෙහෙ වගේ වෙලා ගුරුත්ව කේන්ද්‍රයෙන් සිරස්ව පල්ලෙහාට තියෙන බලය ඒක හැමදෙස්සම සිරස්ව පල්ලෙහාට තියෙන ඒක මෙහෙන් තිබ්බොත් එහෙම අන්න මේ පැත්තට පෙරලෙනවා. මේ පැත්තට සංප්‍රයුක්ත ගුණ තිබ්බොත් ඒක බැලන්ස් කරන්න බෑ වස්තුවටනේ මේ ආනත්තලයට. එහෙනම් මේ පැත්තට ගුණ තිබ්බොත් අනිවාර්යයෙන් මේක පෙල්ලි පෙල්ලි යනවා. අඩුම තරමේ එක සැරයක් හරි පෙල්ලෙනවනේ. හරිනේ. එහෙනම් මෙන්න මේ දුර d දුර මේ පැත්තට තිබ්බොත් මේක පෙරලෙනවා. අන්න ඒකයි අවශ්‍යතාවය. හරිනේ. ඔන්න නොපෙරලෙන්න අවශ්‍යතාවය. නිකන් හරි මේ බලය මේ පැත්තෙන් තිබ්බොත් පෙරලෙනවා.
එහෙනම් අපි ඕක ගණිතානුකූලව ගන්න කොහොමද කියලා බලමු. එහෙනම් මේකෙදි වැදගත් වෙන්නේ බලය ලකුණු කරන විදිය. හැමතිස්සෙම අභිලම්බ ප්‍රතික්‍රියාව අයිනෙන් දාගන්න. එතකොට මාර ලේසි. දාන හදා. හරි. රයිට්. දැන් අපිට මේකේ ඝර්ෂණය අතර සම්බන්ධය ගන්නත් ඕන. ඒ කියන්නේ F සහ R හොයන්නත් ඕන. අපි දෙකම හොයන නිසා අපි දෙකම හොයමු. හරි. එහෙනම් බලන්න F හොයන විදියක්. දැන් මේකේ මේ දිගේ H සම්පූර්ණ උස කැපිටල් H. එහෙනම් මම මෙහෙම දෙයක් කරනවා. මේ මෙතනින් මම ගහ ගන්නවා ඍජු කෝණී ත්‍රිකෝණය. එතකොට මේක D නම් මේ සම්පූර්ණ උස ගත්තොත් R නේ. හරේනේ. හරි. ඔන්නෝම ගන්න පුළුවන්. මම මෙතන නිකන් මේක යා කරගත්තා. මේක චුට්ටක් මකන්න. හරි. එහෙනම් මොකද්ද මේකේ සම්බන්ධය ගන්න? අපිට මෙතන ඇල්ෆා දුන්නානේ. අපි ඇල්ෆා ගන්න එපේ. එතකොට මෙතන මේක ඇල්ෆා නම් මේක අණුව ඍණ ඇල්ෆා වෙනවා. එහෙනම් මේක අණුව ඍණ ඇල්ෆා. ප්‍රතිමුඛ කෝණ. එතකොට ඒක අණුව ඍණ ඇල්ෆා නම් මේක ඇල්ෆා. එතකොට අපිට පුළුවන් නේද අපි මේ දුර D කියලා ගත්තොත් මම මේක දුර D කියලා ගන්නම්කෝ. එතකොට මේ ඇල්ෆාගේ සම්බන්ධයක් ලියන්න පුළුවන් නේ. දැන් මේ දුර අපි දන්නවනේ. මේ දුර අපි දන්නවා කැපිටල් H ඍණ සිම්පල් H. එහෙනම් මෙතනින් අපිට tan ඇල්ෆා ලියා ගන්න පුළුවන්. සම්මුඛ පාදයට බද්ධ පාදයෙන් ඍජු කෝණී ත්‍රිකෝණයක. එහෙනම් D සමානයි මෙයා. මම තමයි තියෙන්නේ නේ. right අපිට D වලට අසමානතාවයක් ගත්තා නම් හරි නේද? R tan alpha මේක බව තමයි පෙන්වන්න තියෙන්නේ. හරි. එහෙනම් මම මෙහෙම සම්බන්ධයක් ගන්නවා. දැන් බලන්න මම ඝර්ෂණය වැඩි මේට කලින් මේක ඉස්සෙල්ලා හොයලා ඉන්නම්. ඇද නොවැටීමට නම් ඇද නොවැටීමට නම් ඇද නොවැටීමට නම් අවශ්‍යතාවය වෙන්නේ මේ බලය බර කියන බලය D ලක්ෂයට මෙහෙයින් තියෙන්න ඕන. මේ තියෙන විදිහට තියෙන්න ඕන. D ලක්ෂයට මෙහෙන් තිබ්බොත් කැපිටල් D ට මෙහෙන් තිබ්බොත් පෙරලෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් අපි මනපු සිම්පල් D දුර. සිම්පල් D කියන්නේ මේ බලයට තියෙන දුරනේ. එහෙනම් මේ බලයට තියෙන දුර සම්පූර්ණ මෙතනට තියෙන R දුරට වඩා අඩු වෙන්න ඕන. සිම්පල් D දුර අඩු වෙන්න ඕන R වලට වඩා. ඕක තමයි අවශ්‍යතාවය. එහෙනම් D කියන්නේ මෙයා මේක අඩු වෙන්න ඕන මේකට වඩා. හරි අවසාන උත්තරේ චුට්ටක් බලලා ගමු. ඒක දීලා තියෙන්නේ තනිකර කැපිටල් H වලින්. ඒ කියන්නේ සිම්පල් H අපි අයින් කර ගන්න ඕන. සිම්පල් H මෙතනින් අයින් කරන්න අපි කලින් සූත්‍රය හදාගත්තනේ. බලන්න සිම්පල් H කියන එක අපි හොයාගත්තා දෙක ඍණ මූල දෙක වතාවක් කැපිටල් H කියලා. එතකොට ඔය විදිහට එන්නේ. right. එතකොට මෙතන ඍණ H වෙනවා. මෙතන ධන තියෙනවා. ඒ නිසා මම මෙහෙම ලියනවා මූල දෙක ඍණ 1යි H. tan alpha කුඩයි R. මේක කොට් කරා නම් හරි වගේ. උත්තරේ තියෙන්නේ මූල දෙක ඍණ 1යි H. එක හරි. R tan alpha සමානතාවය right. එතන කොට් alpha වුණා නම් හරි නේද? මං හිතන්නේ එහෙම ඇත්තේ. මං tan alpha මෙහෙට බෙදන්නම්. මම පොඩ උත්තරේ බලන්නම්. R cot alpha. right. ඕක තමයි ඇත්තේ. මං කෝකටත් චුට්ටක් බලන්න. right. මේ අවශ්‍යතාවය තේරුණාද? මේක හොඳට කොට දා ගන්න ඕන. බලය ආනත් තලයක තිබ්බොත්.
right ඔන්න ඔය කැලේ අපි ලස්සන දාගමු. ඕක දැම්ම ලියලා තේරුම් ගමු. ඒතකොට ඔයාලා ලියනකොට තව ප්‍රශ්න එවි. ඒ නිසා අපි ඒක චුට්ටක් හදා ගන්න ඕනේ. මේ කොටස ලියන්න එපා. අපි මේ දෙකම වෙනම බලමු. මේ ගන්න අවශ්‍ය මේ ටික විතරයි. බල ටික ලකුණු කරන විදිහ හොඳට තේරුම් ගන්න. මේ උත්තරේ අපේ ටියුට් එකේ තියෙන එක වැරදි. මේක හරි අපිට ආපු එක හරි. මෙන්න මේකේ තියෙන උත්තරේ මෙච්චරයි. අර අපේ ටියුට් එකේ tan alpha මේ පැත්තෙන් වැදිලා තියෙන ටයිප් වල වැරදි එක. මෙන්න මේක එන්න ඕන හරි. මේක හරි. cot alpha මෙහෙට ගේන්න දෙයක්වත් නැහැ. මේක තමයි පෙන්නන්න කියලා තියෙන්නේ. අපිට ආපු එක හරි. මම පේපරේ බලමු. හරි. බලන්න ඔකටම ඝර්ෂණය આવොත් කොහමද හදන්නේ කියලා. හරි. අපි දැන් මේක වට ඝර්ෂණ සංගුණකයට මොකක් හරි ගන්නවා වගේ තිබ්බ කියලා. එහෙනම් ඝර්ෂණ සංගුණකය ගන්න නම් F බෙදීම R අනුපාතය ගන්න ඕනේ. ඒ කියන්නේ F සහ R හොයන්න ඕනේ. එහෙනම් බලන්න F හොයන විදිය. දැන් මෙතෙන්දී ගොඩක් අය කරන වැරද්දක් තමයි F සහ R හොයන්න තිරස්වය සිරස්වය විභේදනය කරන්න යනවා. දැන් එහෙම කරන්න ගියොත් මේ වැඩේ අමාරු වෙනවා මේ. F ගෙන් මේ පැත්තට සංරචකයයි R ගෙන් මෙහෙට එකයි ලොකු සුළු කිරීමක් වෙනවා කෝණ හොයන්න වෙනවා වැඩ ගොඩයි. මේ වගේ වෙලාවට ඔයාලට ලේසි ආනත්තලයේ දිගේ ගන්න එක. ආනත්තලයේ දිගේ ඉහළට විභේදනය කරොත් F විතරයි එන්නේ R එන්නේ නැහැ. R ලම්බකයිනේ. එතකොට අපිට R නැතුව F හොයා ගන්න පුළුවන් ආනත්තලයේ දිගේ විභේදනය කරන්න. එහෙනම් ආනත්තලයේ දිගේ කෙලින්ම F සමාන වෙනවා. R ගෙන් එන්නේ නැහැ. W ගෙන් මේ පැත්තට එන සංරචකය. එහෙනම් මේක අනුවරින් ඇල්ෆානේ. W cos අනුවරින් ඇල්ෆා ඒ කියන්නේ W sin ඇල්ෆා. ඊළඟට R හොයන්න පුළුවන් F නැතුව තලයට ලම්බකව දැම්මනම්. තලයට ලම්බකව. එහෙනම් තලයට ලම්බකව දානකොට R විතරයි එන්නේ F එන්නේ නැහැ. එහෙනම් R සමාන වෙනවා W ගෙන් මෙහෙට එන සංරචකය. දැන් මේක W sin alpha නම් මේක W cos alpha නේ. right. අන්න අපිට අසමානතාවය ගන්න පුළුවන් මේ විශාල හෝ සමාන F බෙදීම R. ඝර්ෂණේ ප්‍රමාණවත්ම තියෙනවා කිව්වා. ඒ නිසා අපිට විශාල විතරක් වුණත් ඇති. එහෙනම් W sin alpha බෙදීම W cos alpha. එහෙනම් මේ විශාල හෝ සමානයි tan alpha. right. එහෙනම් මෙතන alpha ගේ අනුපාතයට එන අගයට වඩා මේ ඝර්ෂණ සංගුණකේ වැඩි නම් මේක ලිස්සන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙන්න ඕන මේක tan alpha ගොඩාක් වැඩි වුණොත් තමයි මේක ලිස්සන්නේ නැත්තම් ඔය විදිහට තියෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන ඝර්ෂණ සංගුණකේ හදාගන්න විදිය සහ පෙරලෙන්න නොපෙරලෙන්න හදාගන්න විදිය. ඝර්ෂණයක නම් ලේසි. පෙරලෙන්න නොපෙරලෙන්න හදනකොට මේ බල ටික ලස්සනට දාගන්න මේ දුරත් එක්ක හැමතිස්සෙම මේ වගේ දුරක් නැත්තම් මෙතන ඉඳන් දුරක් ඒ දුරත් එක්ක තියෙන අසමානතාවය හොයාගන්න. ගැළපෙන විදිහට පොඩ්ඩක් හදලා ගන්න. ඒකෙන් ඕනම ගාණක් හදන්න පුළුවන්. එහෙනම් සමතුලිත වෙනවා කිව්වොත් ওই කාරණා දෙකම තියෙනවා. right. ඒතර සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය නම් කිසිම අවුලක් නැතුව හොයන්න පුළුවන් නේ. එහෙනම් ඊළඟට තියෙන්නේ තිරසට තීටා කෝණයක් කාණතු රළු තලයක් මත. දැන් 2002 ගානේ ඔයාලට රූප සටහන දීලා තියෙනවා. දැන් ළඟදී ආපු ඔක්කොගෙම ඔහම රූප සටහන දුන්නා. ඒක ලේසි. තිරසට තීටා කෝණයක් ආනත වූ රළු තලයක් මත ඉහත කී ඝන වස්තුවේ වක්‍ර පෘෂ්ඨයේ ලක්ෂයක් ස්පර්ශ වෙමින් සමතුලිතතාවයේ පිහිටන අවස්ථාවේදී එම වස්තුවේ සිරස් සරස් කඩක් රූපයේ දැක්වේ තලයේ වැඩිතම බැවුම් රේඛාවක් සමග සිරස් තලයක OH G පිහිටයි OG තිරස්ලයි දී ඇතනම්. right. දැන් කෙටියෙන් ගොත් මෙන්න මේව ලස්සනට තියෙනවා. රූපේ දීලා තියෙනවා. දැන් මේකේ OG කියන එක නා තිරස්ස තියෙන්න ඕනේ. ඒ නිසා අපි ලස්සනට මේ මැද ගන්න වෙනවා නේ. OG. දැන් OG තිරස් කියන්නේ මේක සිරස් කියන එකනේ. මේක ගානට තිරස් වෙන්න නම් ගුරුත්ව කේන්ද්‍රය G. දැන් ගුරුත්ව කේන්ද්‍රය අහගෙන තියෙනවා ඒ බෙදීම දෙකෙන් තියෙනවා කියන එක. එතකොට මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඔය දෙන්නේ. අපි ඒක පස්සේ දාගමුකෝ. දැන් කොහමද රූප සටහනම තියෙන්නේ. OG තිරස්. තීටා සමානයි 30 බව පෙන්වන්න තියෙනවා. අපි එහෙනම් ඒක බලමු ඉස්සෙල්ලම. දැන් මෙතන බල ටික ලකුණු කරද්දී අභිලම්බ ප්‍රතික්‍රියාවයි ඝර්ෂණ බලය තියෙනවානේ. රළු තලයක් නේද? වක්‍ර පෘෂ්ඨයේ උනේ රළු තලයක්. හරි. දැන් මේකේ කාරණාව වෙන්නේ වක්‍ර පෘෂ්ඨයේ ස්පර්ශයක් වෙනවා නම් මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මේකට ලම්බකයිනේ. ඒතර ඔයා දන්නවා මේ වෘත්තයක වගේ තියෙන්නේ. ඉතින් වෘත්තයකට මෙහෙම ස්පර්ශකයක් ගැහුවොත් මේ ස්පර්ශකයනේ. ඒතර එයාට ලම්බකයක් ගැහුවොත් ඒක කේන්ද්‍රය හරහා යන්න ඕනේ.
ඒක පාඩම් කීපයකම කරලා තියෙන්නේ. වෘත්තීය පාඩමෙනුත් නිකන් හිතුවත් ගන්න පුළුවන්. ඒ නැත්නම් අපි දන්නවා වක්‍ර පෘෂ්ඨයක් ස්පර්ශ වෙනකොට අභිලම්බ ප්‍රතික්‍රියාව කේන්ද්‍රය හරහා යන්න ඕන. ඊළඟට මෙයාගේ ඝර්ෂණ බලය උඩට තියෙනවානේ. දැන් මේකත් එක්ක ඒකලක්ෂය වෙන විදිහට තමයි බර තියෙන්න ඕනේ. එහෙනම් මෙතනින් ගාන්ට සිරස්ස කියලා තමයි G තියෙන්න ඕනේ. දැන් කලින් ගානේ වගේ මෙහෙම වක්‍රයේ මේ තැන් ගොඩාක් ස්පර්ශ වෙලා නැහනේ. ඒතකොට එක තැනයි ස්පර්ශ වෙලා තියෙන්නේ. එහෙනම් ඔන්නෝම තමයි තියෙන්න ඕනේ. හරිද? ඔයාලට දීලා තියෙන රූප සටහන ලස්සනට දාගන්න මෙතනදී මෙහෙම අන්දම චුට්ටක් වැරදි. ඉතින් ඇත්තටම මොකද මේක මෙහෙට එන්න ඕන. කමක් නැහැ. අපි දැනට ඔහොම නිකන් දාගමුකෝ. right. ඔය ලස්සන අඳින්න ගියොත් අඩිය වෙලා යන වැඩේ විතරයි වෙන්නේ. right. මේක මෙහෙට එන්න ඕන තව. ඔන්න මම තව චුට්ටක් කැල කරලා ඒක හදලා ගන්නවා. right. එහෙනම් ඔන්නෝම තමයි රූප සටහන තියෙන්නේ. දැන් අපි හොයාගෙන තියෙනවා මෙතන ඒ බෙදීම 2යි කියලා දුර. ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන දුර. දැන් අපිට තීටා වල අගේ අංශක 30 කියලා පෙන්නන් තියෙන. එතකොට මේක තීටා නම් මේක අණුව ඍණ තීටා. එතකොට මේක අණුව ඍණ තීටා නම් මේකත් අණුව ඍණ තීටා. එතකොට මේක තීටානේ. ආ. එතකොට මේ තියෙන්නේ මේක අරේනේ. මේක ඒනේ. එහෙනම් බලන්න මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් නිසා sin තීටා ලිව්වොත් සම්මුඛ පාදයට කන්නේ. ඒ කියන්නේ භාගයයි. එහෙනම් තීටා සමානයි 30. ඒක හදන්න දෙයක් නැහැ. sin තීටා සමානයි භාගයයි. right. ඊළඟට අහලා තියෙනවා W යනු අර්ධගෝලයේ බර නම් ස්පර්ශ ලක්ෂයේදී ඝර්ෂණ බලයත් අභිලම්බ ප්‍රතික්‍රියාවත් W වශයෙන් ලබා ගන්න ඝර්ෂණ සංගුණ කීට තිබෙ හැකි අඩුතමගේ සොයන්න. එහෙනම් කලින් වගේමයි. F හොයන්න නම් තලයේ දිගේ විභේදනය කරනවා. එතකොට F සමානයි W ගෙන් මෙහෙට එන එක W sin theta. ඊළඟට තලයට ලම්බකව දානවා W cos alpha cos theta. නේ R ගත්ත W cos theta. එහෙනම් mu විශාල හෝ සමාන F බෙදීම R වෙන්න ඕන. එහෙනම් mu විශාල හෝ සමානයි tan theta වෙන්න ඕන. theta කියන්නේ 30යි. ඒ කියන්නේ tan 30යි. එහෙනම් එකයට මූල 3යි. එහෙනම් mu ට එන්න පුළුවන් වැඩිතමගේ. එකයට මූල 3. හරි චූටි ගානක් මේක ලොකු දෙයක් හදන්නේ නැහැ. වක්‍ර පෘෂ්ඨයේ ස්පර්ශ වුණොත් කේන්ද්‍රය හරහා යනවා කියන තර්කය ගන්න වෙනව නැත්නම් ඔක එන්නේ නැහනේ. එතකොට මෙතන ඍජු කෝණී ත්‍රිකෝණේ බලපු ගමන් මේක ඒ බෙදීම 2යි. මේ තියෙන අරය. මේ කේන්ද්‍රය ඉඳන් මැනලා තියෙන්නේ. කේන්ද්‍රය ඉඳන් මැනන කියන්නේ මේක අරයනේ. ඒක A. එහෙනම් sin θ ලියපු ගමන් θ හම්බ වෙනවා. ඊළඟට f සහ r හොයන්න තියෙන්නේ. එතකොට කලින් ගානේ ගත්තා වගේම තලයේ දිගේ ගත්තොත් f හොයාගන්න පුළුවන්. තලයට ලම්බකව විභේදනය කරොත් r හොයාගන්න පුළුවන්. එහෙනම් f සහ r ගේ අනුපාතය මියුත් එක සම්බන්ධ කරලා ගන්න පුළුවන්. right. එතකොට මේ ගානේ අර කලින් ගානේ චුට්ටක් වෙනස තේරුම් ගන්න. මම ඒක චුට්ටක් ගන්නම් මෙතනටම. මම ඉස්සෙල් එක මතක තියාගන්න ලේසි වෙන අර විදිහට කියලා දුන්නේ. මොකද මේ වෙලාවේ දැන් අපිට ලොකුවට මේ විභාග ගන්න හදන ටාගට් එක නම් මේව ලොකුවට කතා කරන්න බැරි නිසා. මෙතන තර්කය මෙහෙමයි. කලින් ගානේ මම මෙතන ඉන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව ලකුණු කරේ. නමුත් අභිලම්බ ප්‍රතික්‍රියාව මේ ඕනම තැනකින් වෙන්න පුළුවන්. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාවයි ඝර්ෂණයයි මම මේ ලක්ෂ්‍ය අල්ලලා ලකුණු කරාට මේ කොහෙන් හරි වෙන්නත් පුළුවන්. එතකොට මේ කොහෙන් හරි වුණොත්
මේ දෙන්න ඒ දෙන්නත් එක්ක ඒකලක්ෂය වෙන්න බර මෙහෙන් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. හරිද? මෙහෙන් කොහෙන් හරි ලකුණු කරොත් එහෙන් වෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන් මෙතනට පහලින් වෙන්න ඕන හැබැයි එතනින් උඩට යන්න විදියක් නැහැ. එතකොට මෙතනින් පහලින් ඕනම තැනකින් ඒකලක්ෂය වෙන්න පුළුවන්. අන්නේ අවස්ථාවක් තමයි මං ඉස්සෙල්ලා ගත්තේ. මම මේ දෙක ලකුණු කරේ නැහැ. මං ඒක කිව්වෙත් නැහැ. මොකද ඒ වෙලාව අපිට අර දෙන්න ඕන අදහස ඔලුවට දාගන්න මේ ටික වැඩක් නැති නිසා. මේකේ පෘෂ්ඨයේ ඕනම තැනක් ස්පර්ශ වෙන නිසා අභිලම්භ ප්‍රතික්‍රියාවයි ඝර්ෂණයයි ඕනම තැනකින් දාන්න පුළුවන්. එනවාට තේරෙන්න ඕනේ මේ ඕනම තැනකින් මේ දෙන්න සෙට් කරගන්න පුළුවන්. ඒතකොට ඒ සෙට් වෙන තැන හරහා තමයි ගුරුත්ව කේන්ද්‍රයෙන් බර ක්‍රියාත්මක වෙන්න ඕන. මෙතනින්ම යනවා නම් මෙතනින් සෙට් වෙන්න ඕන. ඕක තමයි තර්කය. හරිද? ඒතකොට මෙහෙන් තියෙන්න බෑ. මෙහෙන් තිබ්බොත් පෙරලෙනවා. ඒක තමයි අපි ඉස්සෙල්ලා හදන්න ගත්ත තර්කය. ඒතකොට අර මෙතෙන්දී මම ඔයාලට මතක තියාගන්න ලේසි වෙන මම මෙහෙම කිව්වේ නේ. කොහොමද? මෙහෙන් නිකන් බලය දාගන්න. right? ගුරුත්ව කේන්ද්‍රය මෙහෙන් එනවා කියලා දාගන්න කමක් නැහැ. දැන් ගාන හදන්න අපිට අවශ්‍ය තර්කේ නේ ඕන මෙතෙන්දී. කොහොම ගුරුත්ව කේන්ද්‍රයෙන් බල එනවා කියලා දාගන්න. ඒතර ඔයාලා හිතන්න මෙහෙම. මේ ලක්ෂ්‍ය වටා මෙහෙට ගුණ්‍යාවට පෙරලෙන්නේ නැහැ කියන එක. ඒ පෙරලෙන්නේ නැති වෙන්න හේතුව අරක මෙතනින් එනවා නම් බල දෙක මෙතනින් එන්න ඕන නිසා පෙරලෙන්නේ නැති වෙන්නේ. නමුත් අපිට මතක තියාගන්න ලේසි. මේක මේ පැත්තට උඩු පැත්තට කැරක් කැර කියන්නේ නැහැ නේ. ඒ නිසා පල්ලෙහාට යනවනේ කියලා ගන්න පුළුවන් නිකන් මතක තියාගන්න. ඒක හරිම තර්කේ නෙමෙයි. නමුත් ඉතින් ගාන හදන්නේ ඒක ඇති ඈ. ඒතර මම ඒකයි ඒ ගාන කියලා දුන්නේ ඒ විදිහට. එතකොට මේ ගානේ එක තමයි ස්පර්ශ වෙන්නේ. එතකොට එහෙම ආයි උඩ තියෙන කිසිම හේතුවක් නැහැ. මෙතන විතරයි තියෙන්න පුළුවන්. එක ස්පර්ශ ලක්ෂයයි තියෙන්නේ. ඒ නිසා එතන ඒක විතරයි තියෙන්නේ. එතකොට මේ දෙකේ වෙනස ඒ විදිහට හොඳට අඳුර ගන්න. right. එහෙනම් මම හිතනවා ඔයාලට බලයේ ඝර්ෂණය ඊළඟට ඔය ඇද වැටෙන්න නොපෙරළෙන්න අවශ්‍යතාවය හොඳට තේරෙන්නේ නැති කියලා. දැන් වස්තුව මොන වගේ හැඩේ වුණත් තර්කය ඕකයි. එතකොට අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රය හොයපු ඒ දුර සම්බන්ධ වෙන කොටසක් තමයි වගෙන් අහන්නේ. එතකොට තර්කය හැමතිස්සෙම ඕක. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඝර්ෂණය තර්කය සහ පෙරලෙන්න නොපෙරලෙන්න අවශ්‍යතාවය ඔය විදිහට ලස්සනට ගොඩ දාගන්න. right.